මේ වීඩියෝ එකේ මම ඔයාලා දන්නේ iPhone එකේ වැඩ කැලේ useful tips and 30කටත් වඩා කියලා දෙනවා. ඉතින් 30ට වඩා වැඩි වෙන මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් iPhone එක අලුතෙන් ගන්න බලන් ඉන්න කට්ටිය iPhone එක අලුතෙන් ගත්ත කට්ටිය සහ iPhone එක පාවිච්චි කරන කට්ටියට මේ ගොඩක් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි. ඉතින් ගොඩක් දන්නේ නැති tips ටිකක් තමයි අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේක part 2 වීඩියෝ එකකුත් මම අරන් යනවා. part 1 වීඩියෝ එක තමයි අද අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් channel එක subscribe කරලා bell icon එකත් ඔයාලා තියා අමතක කරන්න එපා. ඉතින් channel like එකක් දාලා යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys අපි උඩට යමු. හරි guys අපි එකකින් පටන් ගමු. ඉතින් මම කවුන්ට් කරන්නේ නැහැ මට පැටලෙන ඉඳ මම එඩිට් කරද්දී අංක ටික දාන්නයි. ඉතින් ඔයාලා ගණන් කරගන්න. ඉතින් guys ඔයාලා මෙන්න මෙතන පල්ලෙහා මෙන්න මෙතන ඩොට් වලින් එක තද කරන් ඊට පස්සේ ඔයාලට පුළුවන් කෙලින්ම එඩිට් මෝඩ් එකට යන්න මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයාගේ කැමති පේජ් එකක් මෙන්න මේ වගේ අන්ටික් කරාට පස්සේ ඒක හයිඩ් කරගන්න ඕනේ. දැන් මට පෙන්නන්න ඩන් වුණාට පස්සේ ඔයාලා දැන් පේනදී pages දෙකයි තියෙන අනිත් apps ටික මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ආයෙත් ඔයාලට ඒක ගන්න ඕන නම් තද කරන් ඉඳලා දාගන්න තියෙන්නේ ඒක ආයෙත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා දන්නවා දැන් ඔයාගේ iPhone එකේ මෙන්න මේ වගේ අපිට එකින් එක තමයි app අරන් යනවා අරන් යන්න තැන් තියෙන pages වලට. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ වගේ apps ගොඩක් එකපාරට අරන් යන්න මේ වගේ select කරලා ඔයාගේ අනිත් අතේ මෙන්න මේ වගේ apps ටික මෙන්න මේ වගේ දාගත්තට පස්සේ ඔයාට ඕන page එකකට එකපාරින් මේ වගේ දාගන්න පුළුවන්. ඉතින් guys ඊළඟ එක තමයි ඔයාගේ flashlight app මෙන්න මේ වගේ on කරගත්තට පස්සේ මෙන්න මේක එකපාරින් අපිට off කරන්න පුළුවන්. මෙන්න මේක ඔබන්න නැතුව මෙන්න මේ වගේ පැත්තට side කරලා ගත්තට පස්සේ ආයෙත් ඒක auto off වෙනවා. ඉතින් guys ඊළඟ තමයි ඔයාගේ iPhone එක මෙහෙම පහත් කරලා පස්සේ ඕන තරම් මේක පහත් වෙලා ඇති ගයිඩ් ස්ක්‍රීන් දෙකට බෙදෙනවා ඇති. ඉතින් ඒක මාර කරදරයක් සමහරලාට. ඉතින් ඒක off කරන ඉතින් මම කියලා දෙන්නම්. settings වලට යන්න. settings වලට ගියාට පස්සේ access build වලට යන්න ඕන. access වල build වලට ගිහිල්ලා touch වලට යන්න. touch වලට ගිහිල්ලා reachability එකෙන් tick off කරගන්න. ඉතින් ඒක on කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ වගේ ආයෙත් ඒක පහළට යන්න ස්ක්‍රීන් එකට බෙදෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන නම් ආයෙත් ඒක on කරගන්න පුළුවන්. ඉතින් guys ඊළඟ තමයි ඔයාලට වෙනද මේ apps වල message 300ක් කරලා දිනවා වගේ මෙන්න මේ වගේ අංක වලින් පෙන්නනවා. අන්න ඒක off කරන විදිහ තමයි කියලා දෙන්න හදන්නේ. settings වලට යන්න notification වලට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න එතනින් අවශ්‍ය කරන app එක තෝරගන්න පුළුවන්. ඔයාලට අයින් කරන්න ඕන app එක. ඉතින් මට දැන් messages කියන app එක තමයි මම ඉතින් messages app එකට ගිහිල්ලා badges කියන tick off කරලා ඔයාලට බලා ගන්න පුළුවන්. එන්න ඒක නැති වෙලා ගියා. ඉතින් ඔයාලට ඕන නම් ආයෙත් කරන් තියෙන්නේ ඒ වගේම ඒ tick එක දාගන්න තියෙන්නේ. ඉතින් guys ඊළඟ තමයි screenshot එකක් ගත්තට පස්සේ මෙන්න මේ වගේ අපි ඒක තදරන් ඉඳලා අපිට ඕන දැනට මේක ෂෙයා කරන්න පුළුවන්. ඉතින් WhatsApp එකට යන්න පුළුවන් Facebook එකට. ඉතින් මම දැනට මේ notepad එකට දාලා පෙන්නනවා ඔයාලට. තදරන් ඉඳලා මේ මතාරින් තියෙන්නේ ඔයාලට පේන්නේ නැති. ඒක මෙතන සේව් වුණා. ඉතින් guys ඊළඟ තමයි ඔයගේ messages app එකේ මේ වගේ ඇඟිලි දෙකෙන් මෙහෙම කරාට පස්සේ ඕන තරම් text ටික select කරගන්න පුළුවන්. read කරන්න delete කරන්න ඒ වගේ පුළුවන්. ඉතින් මට දැන් අවශ්‍ය කරන්නේ නැහැ මම දන් දෙනවා. ඉතින් guys අපි දැන් බලමු iPhone එකේ camera tips ටිකක්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලා camera open කරගන්න ඕනේ. camera open කරනකොට camera shutter button මේ වගේ තදරන් හිට පස්සේ ඔයාලට ඕන තරම් වෙලාවට වීඩියෝ ගන්න පුළුවන්. අතෑරිට පස්සේ ආයෙත් ඒ වීඩියෝ එක නතර වෙනවා. ඉතින් ඊළඟ එක තමයි ඔයාගේ camera shutter button මේ පැත්තට කරාට පස්සේ කරන් ඊට පස්සේ ඔයාලට brush photos ගන්න පුළුවන්. ඕන තරම් photos මේ ඔයාලට පේන්නේ නැති එක දිගට photos වදිනවා. ඉතින් ඔය camera shutter button දකුණු පැත්තේ swipe කරාට පස්සේ මෙන්න මේ වගේ videos record කරන්න පුළුවන්. ඒකට පේන්නේ නැති ඒක ආයෙත් මේ පැත්තට කරාට පස්සේ ආයෙත් off වෙනවා. ඒ වගේම තමයි ආයෙත් ඔයාලට මේ පැත්තට කරලා කැමරා වීඩියෝ වෙන ගමන් මෙන්න මේක ෆොටෝස් ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය විදිහට මේකේ පුළුවන් ෆොටෝස් කැප්චර් වෙනවා. ඉතින් guys ඊළඟ කැමරා ටිප් එක තමයි ෂටර් බටන් එක තද කරන් ඉඳලා මෙන්න මේ වගේ උඩට කරාට පස්සේ ඒ ගමන්ම ඔයාලට zoom in zoom out කරන්නත් පුළුවන්. ඔයාලට පේන්නේ නැති 10x zoom කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් නැත්නම් අපිට 6යි මේකෙන් සාමාන්‍යයෙන් zoom කරන්න පුළුවන්. ඉතින් ඔයාලට වැඩි ප්‍රමාණයක් මෙන්න මේකෙන් zoom කර ගන්න පුළුවන්. 10ම පුළුවන් දැන් මට. නැත්නම් මගේ default ඉන්නේ 6යි. ඉතින් හැමෝම like එකක් දාලා subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තව tips මේවත් බලමු ඉස්සරහට. ඉතින් guys ඊළඟ තමයි ඔය දන්නවද ඔය iPhone එකෙන්ම document scan කරන්න පුළුවන්. ඉතින් මේකෙන් වැඩ එකයි ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම්. ඉතින් ඔය iPhone එකේ note app එකට ගිහිල්ලා මෙන්න මේක තද කරන් ඉන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් scan document කියලා එකක්. අන්න ඒකට යන්න. ඒකට ගිහිල්ලා මෙන්න මෙතන auto manual කියලා එකක් තියෙනවා. auto කියලා දීපොත් මේක auto මේක capture වෙනවා. manual කියලා දැම්මොත් අපිට අවශ්‍ය වෙලාවට පුළුවන් මේක photo එකට capture කරගන්න. ඉතින් මම හිතන්නේ manual දාගන්නවා. හරි. දැන් අපේ auto shutter එක off වෙලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවාද දැන් මේක මේ වගේ select කරනවා. දැන් මම මේ capture button එක click කරගන්නවා. හරි දැන් අපේ ෆොටෝ එක capture වුණා. දැන් අපිට බලන්න පුළුවන් මේක save වෙනවා දැන් ටිකක් වෙලා ගියාට පස්සේ. හරි. ඔයාලට බලන්න පුළුවන් මේකේ adjustment කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට ලොකු වැඩි කරගන්න පුළුවන්. මේක ගන්න හදා ගන්න පුළුවන්. retake කියන බටන් එක දුන්නොත් ආයෙත් ඔයාලට ෆොටෝ එක ගන්න පුළුවන්. keep scan කියලා දුන්නොත් ඔයාලට මෙන්න මේ වගේ ෆොටෝ එක මෙන්න මේ වගේ save වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට දෙක තුනක් වුණත් එකපාරට මේක ෆොටෝස් capture කරගන්න පුළුවන්. මේක මෙතන රැඳිලා තියෙනවා. ඉතින් save කියන බටන් එක දෙනාම මේක save වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි save කරලා බලමු මෙන්න මේක save වෙන දෙන්න. ඊට පස්සේ ඔයාගේ notepad එකටම ගන්නට මේක save වෙනවා ලස්සනට උඩ බලා ගන්න පුළුවන්. ඉතින් තාම මේක load වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට ආවා. ඉතින් තවත් cool දෙයක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මේ pencil icon එක click කරගන්න.
ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා. ඒකට යන්න. ඒකට ගිහිල්ලා ඔයාලට ඇඩ් ටෙක්ස්ට් එකක් දාගන්න පුළුවන්, ස්ටිකර්ස් දාගන්න පුළුවන්. ඉතින් ඔයාගේ සිග්නේචර් එකක් දාගන්න පුළුවන් මෙතනින්. ඒක මාර වටින දෙයක්. ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ ඇඩ් සිග්නේචර් එක දෙන්න. ඉතින් ඔයාලා මගේ සිග්නේචර් එක පේන ඇති. ඇඩ් or remove සිග්නේචර් එක දෙන්න. මෙතනින් done දෙන්න. ඊට පස්සේ ඔයාගේ හැම ડોකියුමන්ට් එකකම ඔයාගේ සිග්නේචර් එක ඇඩ් වෙනවා. ඉතින් guys ඊට පස්සේ ඔයා හදාගත්ත ડોකියුමන්ට් එක අපිට මෙන්න මේ විදිහට ෂෙයා කරන්න පුළුවන් ඔයාගේ WhatsApp එක කරා ඕන කෙනෙක්ට. ඉතින් කරන් තියෙන්නේ මෙතන ෂෙයා icon එක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ අවශ්‍ය තැනට ෂෙයා කරන්න පුළුවන්. ඉතින් මම දැන් Facebook WhatsApp එක කරා ක්ලික් කරලා පස්සේ ඔයාගේ කැමති කන්ටැක්ට් කෙනෙක්ව ෂෙයා කරන්න පුළුවන්. ඉතින් guys අපි දැන් Safari app එකේ ටිප්ස් ටිකක් බලමු. ඉතින් guys ඔයාලට ෆොටෝස් ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙලාවට ෆොටෝස් කිහිපයක් එකපාරට ඩවුන්ලෝඩ් කරන්න ඕන වෙලාවට ඔයාලට කරන් තියෙන්නේ මේ ෆොටෝ එක අපිට මෙන්න මේ වගේ තද කරන් ඉන්න. ඊට පස්සේ පොඩ්ඩක් එහාට කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ෆොටෝ එක උඩ මේ වගේ ටච් කරලා පස්සේ ෆොටෝස් ගොඩක් ඔයාලට එකපාරට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති තැනක කියලා මේක පේස්ට් කරන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ වගේ මෙතනට දාගන්න පුළුවන්. නැත්නම් ඔයාගේ ෆයිල්ස් වලට ගිහිල්ලා මෙන්න මෙතෙන්ට අතහැරි ගමන් මේ ටික ඔක්කොම මේකට සේව් වෙනවා. ඉතින් ඔයාගේ Safari app එකේ මෙන්න මේ විදිහට මෙන්න මෙතන අන්තිම කොනේ තියෙන කොටුව උඩ ටච් කරන් හිටියට පස්සේ ඔයා tabs ටික එකපාරට ඔක්කොම close කරන්න පුළුවන්. close all tabs දුන්නාට පස්සේ ඉතින් නැත්නම් අවශ්‍ය කරුණා මේ tab එක විතරක් close කරා මේ close this tab කියන දේ බොට පස්සේ මේ tab එක විතරක් close වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් guys ඊළඟ ටිප්ස් ටික තමයි calculator app එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ calculator apps එක මෙන්න මෙතන ටච් කරාට පස්සේ ඔයාගේ modes මාරු වෙන්න පුළුවන්. ඉතින් scientific mode එකට මාරු වෙන්න පුළුවන්. මෙන්න maths mode එක මෙන්න මේ වගේ මාරු වෙන්න පුළුවන්. තව පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට conversion වලට යන මෙන්න මේ විදිහට right click කරලා convert වලට යන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් LKR වලට USD වලට convert කරගන්න. ඉතින් ඔයාලට මේක වෙනස් කරන්න පුළුවන්. USD වලට ඕන නම් USD වලට අවශ්‍ය කරන ඕනම currency එකට මේක බලා ගන්න පුළුවන්. ඉතින් Google එකට යන්න ඕනේ. ඔයාලට ලේසියෙන්ම දැන් සල්ලි convert කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට අවශ්‍ය කරන එක select කරගත්තට පස්සේ. ඉතින් guys ඊළඟ ටිප්ස් ටික තියෙන iPhone එකේ notepad එකේ. ඒතකොට notepad එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඇඟිලි තියෙන ටැප් එකක් දුන්නාට පස්සේ වගේ last word එක මෙන්න මේ වගේ select කරගන්න පුළුවන්. double tap කරාට පස්සේ මෙන්න මේ වගේ සම්පූර්ණ paragraph එකම ආඩ මෙන්න මේ වගේ select කරගන්න පුළුවන්. ඇඟිලි දෙකෙන් ඔයාලට මෙහෙම තද කරගෙන ඉඳලා ඔයාලට අවශ්‍ය තැනට cursor එක අරගෙන යන්න පුළුවන් මේ විදිහට ලේසියෙන්ම. ඉතින් ලේසියෙන් මේකෙන් edit කරන්න පුළුවන්. ඉතින් guys ඔයා දන්නවද ඔය iPhone එක ඕන මීඩියා ඇඟිලි තුනේ මෙන්න මේ වගේ තද කරලා පස්සේ මේක copy කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය තැනට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේක paste කරන්න පුළුවන්. ඒකට මෙහෙම කරාට පස්සේ ඉතින් WhatsApp එක Facebook එක Messenger එක හැමදාටම මේක වැඩ කරනවා. ඉතින් ඔයාලා try කරලා බලන්න. guys ඔයා දැකලා තියෙන iPhone එකේ මෙන්න මේ වගේ shortcut එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ. ඉතින් මේකේ මොකද්ද වෙන්නේ කියලා මම දැන් කියලා දෙන්නම්. ඉතින් ඔයාලට මේක නැත්නම් ඔයාලට කරන් දෙන්නේ මෙන්න මෙතන plus icon එක තද කරන් ඉන්න. ඊට පස්සේ add controls වලට යන්න. ඒකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ icon එක තියෙන එක add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට search කරගෙන පල්ලෙහා තමයි තියෙන්නේ. හරි. මම දැන් කියන්නම් මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට touch කරගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙන background sound එක මෙන්න මේක දැන් ඔබා ගන්න. ඔයාලට බලාගන්න මෙන්න මේ වගේ එක එක sounds ගන්න පුළුවන්. දැන් waterfall එකක් වගේ තියෙනවා. rain එක, ocean. ඉතින් මෙන්න මේ වගේ එක එක sounds ගන්න පුළුවන්. ඉතින් මේක මාරම වටින සුපිරි app එකක්. ඉතින් ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන මේක අයින් මේ වගේ ඔෆ් කරන්න පුළුවන්. guys ඊළඟ ටිප් එක තමයි ඔයාගේ iPhone එකේ photos app එක ඔය දැකලා ඇති මෙන්න මෙතන hidden album එකක් තියෙනවා. ඉතින් මෙතන hidden album එකට ගියාට පස්සේ ඔයාගේ face ID එක දීලා මේක unlock කරගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් මෙන්න මේ album එක මෙතනින් නැති කරගන්න කොහොමද කියලා. ඉතින් මේක අයින් කරගත්තට පස්සේ ඔයාගේ phone එකේ hide කර photos තියෙද කියලා කාටවත් හොයාගන්න බෑ. ඉතින් ඔයාලට කරන් දෙන්නේ ඔයාගේ settings වලට යන්න. settings වල ගිහලා photos කියන app එකට යන්න ඕන. iOS 18 වල නම් තියෙන මෙන්න මේක apps කියන එක ඇතුලේ 17 වල 16 වල ඒකට එක තියෙන මෙන්න මේක පල්ලෙහාට ගාස බලා ගන්න පුළුවන්. ඉතින් මගේ 18 තියෙන නිසා මම ඒක ඇතුළට ගියා. ඉතින් දැන් මෙතනින් මම photos කියන app එක select කරගන්නවා search හොයාගෙන අපිට හම්බුණා. ඉතින් ඒකට යන්න. ඒකට ගිහලා බලා ගන්න පුළුවන් show hidden albums කියලා මෙන්න මේ tick එක තියෙනවා. අන්න ඒක off කරගන්න. ඉතින් දැන් guys ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන hidden albums කියන tab එක හොයාගන්න නෑ. ඉතින් photos hide කරලා තියෙයි කියලාවත් දැන් අපිට කාටවත් හොයාගන්න බෑ. ඒක නිසා ආයෙත් ඔයාලට ගවුන් නම් මේක tick එක දෙන්න තියෙන්නේ. ඒතර බලා ගන්න පුළුවන්. hidden albums කියන album එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් follow එකක් දාලා like කරන්න අමතක කරන්න බෑ වීඩියෝ එක.